කොහොමද ඔයගොල්ලන්ට හොඳින් ඉන්නව නේද? අද මං හදන්න යන්නේ රසම රස කිරි කොස් වෑංජනයක්. බලමු මේක අපි හදාගන්නේ කොහොමද කියලා. ඔන්න මං කොස් ගෙඩිය නම් සුද්ධ කරගෙන ආවා. මම මේ කොස් ටිකේ ඇට අයින් කරලා සුද්ධ කරගෙන තියෙන්නේ. බලමු මේක කපාගන්නේ කොහොමද කියලා. මං කපාගන්නේ මේ දිග තීරු අතට. මේ සයිස් එකට. එක එක්කෙනා එක එක විදියට කපන්නේ. මේ මං කපන විදිය. මේ විදියට දිග තීරු තීරු කපනවා. කොස් ටික නම් කපාගෙන ඉවරයි. කොස් ඇට ටිකත් මම තලලා සුද්ධ කරගෙන තියෙන්නේ. මම මේ කොස් ටික යටින් දානවා කොස් ඇට ටික. එතකොට අක් ගාලා තැම්බෙනවා. මේකට මම උළුවල් තේ හැඳි භාගයක්, කුරුඳු පොතු කෑල්ලක්, පොඩියට කපාගත්තු සුදු ලුණු බික් 2-3ක්, ලුණු ටිකක්, අවු මිරිස් කරල් 2ක් විතර, කරපිංචා ටිකක්, මිරිස් කුඩු තේ හැන්දක්, කහ කුඩු තේ හැඳි භාගයක්, අමු තුනපා කුඩු තේ හැඳි භාගයක්, රස අනුව ලුණු. මේකට මම දීකිරි ටිකකුත් දානවා තැම්බෙන්නේ නැති තරම්. දාලා පොඩ්ඩක් කලවම් කරලා සාමාන්‍ය ගින්දරේ කොස් ටික මම දැන් තඹ ගන්න තමයි යන්නේ. මේ විනාඩි 3කට පස්සේ බාගෙට තැම්බිලා තියෙන්නේ අපේ කොස් ටික. තව විනාඩියක් විතර මම මේමම තියනවා තැම්බෙන්න. දැන් හොඳට තැම්බිලා තියෙන්නේ. මම මේ වෙලාවේ දාගන්නවා හොඳ උකු පොල් කිරි කෝප්පයක්. දැන් අපේ කොස් ටික හොඳට උතුරන්න දීලා මම යනවා මේ කොස් එකට දාන තෙම්පරාදුව හදාගන්න. පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් මේස ඇඳි එකමාරක් විතර දාලා අබ තේ හැන්දකුත් දාලා ඒක පුපුරනකොට පොඩියට කපාගත්තු සුදු ලුණු ටිකක්, ලුණු ටිකක්, අවු මිරිස් කරලක්, රම්ප කෑලි 2-3ක්, කරපිංචා ටිකක් දාලා මේක හොඳට තෙලේ තෙම්පරාදු කරගන්නවා. මේ වෙලාවේ මම මේකට දාගන්නවා මිරිස් කුඩු තේ හැඳි භාගයක්. එකක් දාලා හොඳට කලවම් කරගෙන මට මේකට දෙයක් දාන්න අමතක වුණා. මේක මුලින්ම දාන්න ඕනේ අබ දාන අතරෙම වේලිච්ච මිරිස් කරල් ටිකක් පොඩියට කපා ගත්තෝ. ඒක තෙලේ ටිකක් බැදුනාම තමයි රස. ඒක මුලින්ම අබ දානකොටම තමයි දාගන්න ඕනේ. දැන් අපේ තෙම්පරාදුවත් හරි. අපේ කොස් එකත් හොඳට උතුරනවා දැන්. හොඳට තැම්බිලා තියෙන්නේ.
මේ වෙලාවේ රස බලලා ලුණු එහෙම මදි නම් දාගන්න ඕනේ. දැන් අපි තෙම්පරාදුවත් කොස් එකටම දාගන්නවා. හොඳට කලවම් කරගන්න ඕනේ. මේ වෙලාවේ මම ලිප ඕෆ් කරගෙන හොඳට කලවම් කරගන්නවා. දැන් අපේ කිරිකොස් වෑංජනය ඉවරයි. මේ වීඩියෝ එක ඔයාලා බැලුවා නම් හොඳයි කියලා හිතෙනවා නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා මගේ channel එකත් එක්ක රැඳිලා ඉන්න කියලා මම ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා. අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු.